ලංකාවට දළදා වහන්සේ හිමි වුණේ කොහොමද? අද රාජාවලි ඒ ගැන සොයා යනවා. බුද්ධ ශරීරය ආදාහනය කළ සෑයේ ගිනි නිවීමටත් පෙර මේ වාම දළදාව දන්තපුරයේ කාලිංග වංශික බ්‍රහ්මදත්ත රජුට කේම රහතුන් වහන්සේ ලබා දුන් බව බෞද්ධ සාහිත්‍ය කතාවල සඳහන් වෙනවා. ඒ අනුව බ්‍රහ්මදත්ත රජ පරපුරට අයිති මේ අපූර්ව වන්දනීය පූජා භාණ්ඩය පසුව පඬිරට රජවරු යුදවැදී මේ කොල්ල කෑමට ගත් උත්සාහය මත බුවසීහ රජු යුදවැදීමට පෙර තම බෑනා සහ දියණියට දළදාව රැගෙන මහාසේන රජු රජ කරන තම්බපන්නියට යන ලෙස උපදෙස් දෙනවා. ඒකා දාටා තිදසපුරේ ඒකා නාගපුරේ යහු ඒකා ගන්ධාර විසයේ ඒකාසි පූන සීහලේ. දළදා වන්දනාවට භාවිතා වන මේ ගාථාව අනුව බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේලා වන දත් සිව් නම අතරින් එකක් තව්තිසාවේ තිබෙනවා. තව එකක් නාගපුරේ තිබෙනවා. ගාන්ධාර දේශයේද එක් දළදාවක් තිබෙන අතර ඉතිරිය සිංහල දේශයේ වනවා. අපේ මේ ලංකාවේ මහත් හරසරින් වන්දනාමානයට ලක්වන්නේ එදා දන්ත හේමමාලා යුවල වැඩම වූ වාම දළදා වහන්සේ. ශතවර්ෂ 8ක් ඉන්දියාවේ වැඩවිසූ දළදාව ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ ලංකාවට ලැබෙන්නේ ඒ ආකාරයට. කෝකිලායි කලපුව ඔස්සේ ලංකාවේ නැගෙනහිර වෙරළේ අප්‍රකට තොටුපළක් ලෙස එදා හඳුනාගත් ලංකා පටුන හෙවත් වර්තමානයේ ඉලංගේතුරේ වරායෙන් මෙරටට උත්තරීතර වාම දළදා වහන්සේ හිස කෙස් අතර සඟවාගත් හේමමාලා කුමරිය සමග දන්ත කුමරුන් ලංකාවට ඇතුල් වුණත් මහසෙන් රජු අභාව ප්‍රාප්තව ඔහුගේ පුත් කිත්සිරි මෙවන් රාජ්‍යත්වයට පත්ව නවවන රාජ්‍ය වංශයත් උදා වී තිබුණා. මෙසේ වඩම්මවා පැමිණි දළදා වහන්සේ අලුත් රජුවන කිත්සිරි මෙවන් රජු විසින් පිළිගෙන බාර ගන්නාතුරු දෙව්ලේ බමුණාගේ මඟ පෙන්වීමෙන් උත්තර මේඝගිරි විහාරයේ හෙවත් මඩුකන්ද ශ්‍රී දළදා රජ මහා විහාරයට වඩම්මවා එහි වැඩහුන් මහා සංඝරත්නය විසින් කිත්සිරි මෙවන් රජුට පණිවුඩ යවනවා. ඉන්පසු මහා පෙළහරකින් මේඝගිරියට පැමිණෙන රජු උතුම් දළදා වහන්සේ බාරගෙන අනුරාධපුරයට රැගෙන යාමට පෙර ප්‍රථම දළදා ප්‍රදර්ශනය මඩුකන්ද විහාරයේදී සිදු කරනවා. රජු දළදාව රැගෙන යනතුරු මඩුකන්ද විහාරයේ දෙමහල් දළදා මන්දිරයක වැඩ විසූ දළදා වහන්සේ උදෙසා කැප කළ ප්‍රථම දළදා මාලිගාව ලෙස සැලකෙන්නේ මහා වංශයේ ඇතුළු ඉතිහාස මූලාශ්‍රවල මණ්ඩලගිරිය මඩුලුගිරි ලෙස සඳහන් මේඝගිරි මඩුකන්ද ශ්‍රී දළදා රජ මහා විහාරයේ අද නටබුන්ව ඉතිරිව දකින්නට ලැබෙන දළදා මන්දිරය. මේ ආකාරයට ලංකාවට වැඩම වූ දළදා වහන්සේ 2025 දක්වා වූ කාල පරාසය තුල විවිධ හේතුන් මත එහි ආරක්ෂාව පතා විවිධ ගම් පළාත්වල විවිධ තැන්වල තැන්පත් කෙරෙනවා. මහා වංශය පූජාවලිය දීඝනිකාය දළදා වංශය දළදා පූජාවලිය රාජාවලිය ආදී ඉතිහාස මූලාශ්‍ර රැසක ඒ සම්බන්ධ විවිධ තොරතුරු ඇතුළත් වෙනවා. ඒ වගේම දළදාව ලංකාවට හිමිවීමත් සමග දළදා වහන්සේ සම්බන්ධ සංස්කෘතියක් මෙරට ඇති වෙනවා. කිත්සිරි මෙවන් රජු తాවකාලිකව මඩුකන්දේ වැඩහුන් දළදාව අනුරාධපුරයේ රමණීය මන්දිරයක තැන්පත් කිරීමට කටයුතු සූදානම් කළා. එසේ දළදා වහන්සේ වැඩ සිටි මන්දිරය ධම්මචක්ක ගේහ නම් දෙවනි පෑතිස් රජු ගොඩනගා තිබූ ස්ථානයක් බවට සැලකෙනවා. සෑම වසරකටම වරක් ධම්මචක්ක ගේහයේ සිට අභයගිරි විහාරයට දළදාව වැඩමවා දළදා ප්‍රදර්ශනයක් හා පෙළහරක් මහත් උත්සවශ්‍රීය සිදු කිරීමට කිස්තිරි මෙවන් රජු කටයුතු කළ බව පවා ඉතිහාසය පෙන්වා දෙනවා. එසේ සිදුවන්නට ඇත්තේ දළදා ඉතිහාසයේ මෙරට සිදු කළ ප්‍රථම දළදා පෙරහැරවන්නටත් ඉඩ තිබෙනවා. ක්‍රිස්තු පූර්ව 5 වන සියවසෙන් පසුව අනුරාධපුරයේ අභයගිරි උත්තර මූර සංඝ සභාවට අයිති විහාරයට දළදා වහන්සේ වැඩමවා වසරක් පාසා දළදා පෙරහරක් පවත්වන්නට කටයුතු යෙදුණත් කාලිංග මාග ආක්‍රමණයෙන් අනුරාධපුර රාජධානිය බිඳ වැටීමෙන් පසුව පොළොන්නරුවට දළදා වහන්සේ වැඩම කරන්නේ පළමු විජයබාහු රජු විසින්.
පොළොන්නරුවේ අටදාගය වටදාගය ඒ වෙනුවෙන් ඉදිවුණු මහර්ග දළදා මන්දිර. ක්‍රිස්තු පූර්ව 11 වෙනි සියවසේදී පොළොන්නරු යුගයේ පැවති ආක්‍රමණ යුද ගැටුම් හමුවේ උතුම් දළදාවේ ආරක්ෂාව වේලයික්කාර නමින් හැඳින්වූ කුලී ද්‍රවිඩ හමුදාවකට පළමුවැනි විජයබාහු රජු විසින් බාර කළ බව වේලයික්කාර සෙල්ලිපියේ සඳහන් වෙනවා. මේ ලක්දිව එක්සේසත් කළ මහා පරාක්‍රමබාහු රජු විසින් මහජන ගෞරවය උදෙසා දළදා වහන්සේ ප්‍රදර්ශනය කළ බව දළදා පුවතේ පවා ඇතුල් වෙනවා. පොළොන්නරුව රාජධානිය බිඳ වැටෙද්දී උත්තර මූල සභාවේ වාචීස්වර නම් ස්වාමීන් වහන්සේ නමක් දළදා වහන්සේ කොත්මලයට රැගෙන යනවා. බෙලිගල පර්වතයේ මුදුනේ දළදා මැදුරක් ඉදිකර එහි ආරක්ෂාව සහිතව වැඩමවා වසන දළදා වහන්සේ දඹදෙනි රාජධානියට ගෙන එන්නේ තෙවන විජයබාහු රජු මහා පෙළහරකින්. දඹදෙනිය පර්වතයේ මුදුනේ උමං මාර්ග සහිතව ඉදිවන දළදා මන්දිරේ විරාජමාන වන උතුම් ශ්‍රී දළදා වහන්සේ වසරකට තෙවරක් මහා පෙරහරක් පවත්වා ප්‍රදර්ශනය කළ බව ධාතු වංශයේ සඳහන් වෙනවා. දෙවන පරාක්‍රමබාහු රජු විසින් දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීමට වෙනම නීති පද්ධතියකින් යුතු ව්‍යවස්ථාවක් පවා සකස් කරනවා. ගොවිතැනින් ස්වයං පෝෂිත හා ගොවිතැනට මුල් තැන දුන් හෙළයන් නියන් සමයේ රටට ආශිර්වාද පතා දළදා වහන්සේ ප්‍රදර්ශනය කළ බව ඉතිහාස මූලාශ්‍රවල දැක්වෙනවා. ආර්ය චක්‍රවර්ති විසින් පැහැරගෙන ගොස් ඉන්දියාවේ පඬි රට රජුට නැවත බාර දුන් දළදා වහන්සේ හතරවන පරාක්‍රමබාහු රජු විසින් නැවතත් මෙරටට වඩම්මවා ගන්නට සමත් වුණා. කුරුණෑගල රාජධානියේ ගැටුම් හමුවේ ගම්පොලට වැඩම වන දළදා වහන්සේ ගම්පොල නියම් ගම්පාය නම් දළදා මැදුරේ වැඩවසනවා. ඒ කාල සීමාවේ දළදා වහන්සේ ප්‍රදර්ශනය කළ බවට තොරතුරු හමු නොවුණත් උතුම් දළදා වහන්සේ වෙනුවෙන් පැවති පුද සත්කාර අකුරක් නෑර ඉටු කළ බව සඳහන්. පස්වන බුවනකබාහු රජු විසින් කෝට්ටේ රාජධානියට ගෙන යන දළදා වහන්සේ වෙනුවෙන් අද දකින්නට නැති තෙමහල් මනරම් ධාතු මන්දිරයක් 6 වන පරාක්‍රමබාහු රජු ඉදිකර එහි දළදා වහන්සේ විරාජමානව වැඩ විසූ බවත් සඳහන් වෙනවා. කෝට්ටේ ධර්මපාල කුමරු රජවීමත් සමගම පෘතුගීසින් උතුම් දළදා වැඩ විසූ ධාතු මන්දිරේ විනාශ කරන්නේ එහි වූ වස්තුව කොල්ලකමින්. එවකට දළදා වහන්සේගේ භාරකාරත්වය දැරූ හිරිපිටියේ නිලමේතුමන්ට සිහිනෙන් පෙන් වූ පරිදි කෝට්ටේ කලාලේ කිසිල්ලේ දත මැද ගෙන යන්න රාලේ ආදී පරිදි රට මැදට දන්ත ධාතුන් වහන්සේ හොර රහසේම ගෙන යන්නේ සිය දිවි දෙවනි කොට. කැලණිගං මිටියාවත ඔස්සේ දන්ත ධාතුන් වහන්සේ සීතාවක රාජධානියට රැගෙන ගොස් සීතාවක මායාදුන්නේ රජු වෙත බාර කරනවා. අනතුරුව එදා මෙදා තුර වැඩිම කාලයක් වූ වසර 43ක් අනේක දුක්ඛම් කටළු මැද උතුම් දළදා වහන්සේ දෙල්ගමු වෙහෙරේ බුද්ධ ප්‍රතිමාව පිටුපස කුරහන් ගලක් තුල රන් කරඬුවක බහා රහසිගතව පුද සත්කාර තේවා මැද ආරක්ෂා කරමින් රකින්නේ සීතාවක මායාදුන්නේ රජු හා රජුපුත් සීතාවක රාජසිංහයන් ප්‍රධාන සබරගමු වැසියන්. සීතාවක රාජසිංහයන්ගේ අභාවයෙන් පසුව දෙල්ගමු වෙහෙරට වැදී එය විනාශ කරන පරංගීන්ගේ ශ්‍රී දන්තධාතුන් වහන්සේ බේරා සබරගමු වැසියන්ගේ ආරක්ෂාව යටතේ මහින්දාලංකාර හිමියන් මහනුවර පළමු විමල ධර්ම සූරිය රජු වෙත දළදා වහන්සේ ගෙන ගොස් බාර කරනවා. ඓතිහාසික මහනුවරට වැඩම වන දළදා වහන්සේ වෙනුවෙන් ප්‍රථම දළදා මන්දිරය ක්‍රිස්තු වර්ෂ 1592 1604 අතර කාල සීමාවේදී පළවන විමල ධර්ම සූරිය රජු ඉදිකලත් එයත් පෘතුගීසින් විනාශ කරනවා. අනතුරුව එම දළදා මාලිගාව ඉදිකර තිබූ ස්ථානයේම දෙවනි රාජසිංහයන් මහනුවර දෙවන දළදා මැදුර ඉදිකළ බව සඳහන් වෙනවා. නමුත් ඒ ලන්දේසින්ගේ බලපෑම්වලට ලක්දිව නතුවන සමය ලන්දේසින් මේ දළදා මැදුරත් අලුකර විනාශ කරනවා. ක්‍රිස්තු වර්ෂ 1687 දී රජවන දෙවන විමල ධර්ම සූරිය රජු විසින් මහාර්ග තෙමහල් දළදා මන්දිරයක් ඉදිකර නානාවිධ පුද සත්කාර තේවා මැද දළදා වහන්සේ තැන්පත් කොට ආරක්ෂා කරනවා.
එම මන්දිරය කාලයේ ඇවෑමෙන් පැරණි වන්නටත් දි รา පත් වන්නටත් ආරම්භ වීමත් සමග වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු විසින් ක්‍රිස්තු වර්ෂ 1707 1739 අතර කාල සීමාවේදී අද අපිට දකින්නට ලැබෙන දෙමහල් දළදා මැදුර ඉදි කරනවා. සෙන්කඩගල රාජ්‍යත්වයට පත්වෙන සියලුම නායක්කාර වංශික ද්‍රවිඩ රජවරු පවා මේ දළදා මන්දිරය ආරක්ෂා කරමින් දළදා වහන්සේ පණ දෙවනි කොට සුරකින්නවා. කීර්තිසී රාජසිංහ රජු වර්තමානයේ මහනුවර දළදා මාලිගාව දකින්නට ලැබෙන ආකාරයට පිළිසකර කරමින්ද ශ්‍රී වික්‍රම රාජසිංහයන් ඊට පත්තිරුප්පුව තනවමින්ද මේ දළදා මන්දිර තව තවත් විචිත්‍රවත් කළා. දෙවන විමලධර්ම සූරිය රජු විසින් රං ආලේපිත දළදා කරඬුවක් දළදා වහන්සේ වෙනුවෙන් පූජා කළා. එය අඩි 5 මාරක් උසින් යුතු මහ කරඬුව හෙවත් දළදා වහන්සේ විරාජමාන පළමු කරඬුව ලෙස අදත් අපි වන්දනාමාන කරන බව ඔබ දැන සිටියාද? කීර්තිසී රාජසිංහ රජු ලංකාව ඉංග්‍රීසීන්ට යටත් වීමට පෙර අවසාන දළදා ප්‍රදර්ශනය පැවැත් වූ රජු ලෙස ඉතිහාසයේ ලියවෙනවා. 1818 ඌව වෙල්ලස්ස කැරැල්ල ආරම්භ වීමට ප්‍රථම දළදා වහන්සේගේ ආරක්ෂාව පතා වාරිපොළ ශ්‍රී සුබංගල හිමියන් දළදා වහන්සේ රැගෙන වනගත වන්නේ හේවායින් දෙදෙනෙකු සමග. කැප්පිටිපොළ නිලමෙතුමාගේ අනුග්‍රහයෙන් හඟුරන් කෙතදී යුද බිමට රැස් වූ සේනාවට ආශිර්වාද කිරීම පිණිස සුමංගල හිමියන් විසින් ඒ ස්ථානයේ දළදා ප්‍රදර්ශනය කර ඇති බව දළදා සිරිතේ සඳහන් කරනවා. 1815 උඩරට ගිවිසුමෙන් පොරොන්දු වූ ආකාරයට ඉංග්‍රීසීන් දළදා වහන්සේ වෙනුවෙන් කටයුතු ඉටු නොකිරීමත් දළදා මන්දිරය ආසන්නයේ ක්‍රිස්තියානි පල්ලි ඉදිකිරීම රෝහල් හා දළදා වහන්සේට පරිභව කිරීමට බෞද්ධයන් හැල්ලුවට ලක් කිරීමට දළදා මැදුරට ඉහළින් උස්වත්ත කැලය අවසන් මායිමේ ක්‍රිස්තියානි මිනී වැළලීමට සුසාන භූමියක් ඉදිකිරීමත් සමග දළදා වහන්සේ වෙනුවෙන් ඉතිහාසයේ සිදු වූ දරුණුතම නොසැලකිල්ල සිදු වුණා කීම නිවැරදි. රාජාවලී අපි මේ පිළිබඳවත් වැඩසටහනක් මින් පෙර ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව එතනින් වසර 10කට පසුව රට මහත් පිරිහීමකට ලක් වූ බව පැවසෙනවා. දැඩි මියගියකින් ජනතාව පීඩාවට පත්වන්නේ කෘෂිකර්මාන්තයේ වාරි මාර්ග පද්ධති බිඳ වැටීමෙන්. මහා සංඝරත්නයේ හා සිංහල ජනනායකයන්ගේ දැඩි ඉල්ලීම් පරිදි 1828 දී එවකට ලංකා ආණ්ඩුකාරවරයා දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට අවසර ලබා දෙනවා. ඒ අනුව උතුම් දළදා වහන්සේ වැඩහුන් මාලිගයෙන් පිටතට වඩම්මවා ඉතිහාසයේ ප්‍රථම වතාවට මහ මළුවේදී ප්‍රදර්ශනය කරවනවා. ඒ වර්ෂ 1828 ජූනි 18 වන දින. මේ ප්‍රදර්ශනය අවසානයේදී මහා වැසි ඇද වැටි නුවර කිරි මුහුද ගොඩ ගලා මහා ගම් වතුරක් බවට පත් වූ බවත් එය ඉතිහාසයේ දළදා වතුර නමින් ප්‍රසිද්ධියට පත් වූ බවත් පොතපතේ සඳහන්. 1925 දී ලංකාවට නිදහස ලැබීමට පෙර නැවතත් මාසයක කාලයක් දළදා ප්‍රදර්ශනය පවත්වා තිබෙනවා. ඉංග්‍රීසි පාලනය තුල එසේ ආරම්භන උතුම් දළදා ප්‍රදර්ශනය මහජන ප්‍රදර්ශන වශයෙන් 1982, 1991, 1995, 2006, 2009 වශයෙන් කීප වාරයක් සිදු කෙරුණා. දළදා වහන්සේ ළඟ තබා ගන්නා පුද්ගලයා රටේ රජු යන්නත් දළදා වහන්සේ තමා සතුව පවතින තෙක් රට සතුරු ජාතියකට හිමි නොවන බවටත් පැවති දැඩි ආගමික හා සංස්කෘතික විශ්වාසය මත විවිධ රජවරු හා රජකම පතන තැනැත්තන් දළදා වහන්සේ රැගෙන පලා යාම ලංකා ඉතිහාසයේ පුරාම දකින්නට ලැබෙනවා. දළදා වහන්සේ මෙතරම් සුවිශේෂී වන්නට එයත් එක් හේතුවක්.